හෙලෝ ළමයි හැමෝටම සුබම සුබ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ Facebook නිවුස් channel එකක් හදන්න කොහොමද කියලා. හරිද? එතකොට මේක මම ඔයගලන්ට A to Z කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒකට රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දානවා. හරිද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ නිවුස් channel එක කොහොමද හදන්න කියලා. ඒකට මම මුලින්ම කරන්නේ ChatGPT එකට හරි මොකක් හරි ඔයගලන්ගේ තියෙන AI මොඩල් එකකට යන්න පුළුවන්. හරිද? එතකොට මේක ඕගලන්ට Facebook CM වල හරිද CM tools ගන්න පුළුවන්. හොඳ opportunity එක. හරිද? try කරන්න. තාමත් AI post වලට AI වලින් විතරක් generate කරන post වලට CM tools දෙනවා ළමයි. හරිද? කවුරු හරි කියනවනම් CM tools දෙන්නේ නැහැ කියලා ඒක ගොඩක් වැරදි. හරිද? edit කරන්න ඕනේ කියලා ඒක ගොඩක් වැරදි. තාමත් CM tools දෙනවා. හැබැයි ඔයගොල්ලෝ risk එකක් ගන්න ඕනේ නැහැ. මේක update වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ manual edit එකක් අනිවාර්යෙන් දාන්න. හරිද? manual edit එකක් අනිවාර්යයෙන්ම දාන්න. manual edit එකක් දැම්මොත් ඕගලන්ට CM tools ගන්න පුළුවන්. හරිද? CM tools ගන්න requirement එකක් තියෙනවා followers ලා 10000යි. ඊට පස්සේ ඔය වගේ පොඩි views count එකක් තියෙනවා. මෙන්න මේ දවස් range එක ඇතුළත මෙන්න මේ වගේ engagement එකක් කරගන්න ඕනේ කියලා එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ requirement set එක complete කරාට පස්සේ ඕගලන්ට CM tools ගන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් CM tools on කරපු pages තියෙනවා. ඒකක් අරගෙන ඕගලන්ට engagement එක හදාගෙන earn කරන්න පුළුවන්. හරිද? ඉතින් $1 million invest කරන්න අවශ්‍ය නම් ඔන්න හොඳ opportunity එක මෙතනදී ඕගොල්ලෝ එකකින් try කරලා හරියන්නේ නැහැ. ඒක Facebook page එකක් හදාගෙන earn කරලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම Facebook pages ගොඩාරියක් තියාගන්න. හරිද? Facebook CM on කරපු pages ගොඩාරියක් තියාගන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට earn කරන්න පුළුවන් හොඳ ප්‍රමාණයක්. හරිද? ඒක මතක තියාගන්න. කවදාවත් එකක් මත යැපෙන්න එපා. හරිද? අංක එක. හරිද? freelance කරන්න, skill එක develop කරන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ passive income set එක තියෙන platform set එක develop කරගන්න. මේව ඇතුළට ඔයා කරගෙන යද්දී අනිවාර්යයෙන්ම මේ set එක හරියනවා. හරිද? ඔයා YouTube කරගෙන යද්දී අනිවාර්යයෙන්ම හරියනවා. හරිද? channels develop කරගෙන යද්දී short channels develop කරගෙන යද්දී අවුරුද්දක් එකමාරක් යද්දී මේකේ strategy එක තේරෙනවා. හරිද? ඕගොල්ලෝ Facebook pages develop කරගෙන යද්දී CM tools අරගෙන යද්දී මේකේ strategy එක concept එක තේරෙනවා. හරිද? ඔයා Pinterest account එක හරහා ඔයා web development වෙබ්සයිට් එකක් හදලා ඒක ඇෆිලියේට් කරන්න හරි එහෙම නැත්නම් මොකක් හරි ඇඩ් නෙට්වර්ක් එකක් ඇඩ්ස්ටෙරා හරි ඇඩ්මොබ් හරි ඇඩ් නෙට්වර්ක් ගන්නවා තියෙනවා ඒක හරහා earn කරනවා ඔයාට ටික දවසක් යද්දි මේක ටච් වෙනවා හරිද එතකොට දැන් earn කරන්න පුළුවන් ලේසිම opportunity එකක් තියෙනවා මේක තමයි Facebook monetizations කියන්නේ මම දන්න CM tool කියලා කියනවා එතකොට මේකේ මේ ගොඩක් ලේසි ළමයි හරිද මොකද හරිද දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එකත් එක්කලා ඕනම තැනකින් ගත්තොත් හරිද ඕගොල්ලන්ට ට්‍රෙන්ඩින් ටොපික්ස් හොයාගන්න පුළුවන් ට්‍රෙන්ඩින් නීචස් හොයාගන්න පුළුවන් හරිද CM tools ඔන්නේච pages buy කරන්න ගොඩක් තැන්වල තියෙනවා හරිද ඉතින් මේ buy කරපු page එක 50000කට 60000කට වගේ ඕගොල්ලෝ අරගත්තොත් ඕගොල්ලන්ට earn කරන්න පුළුවන් එතනින් හරිද හරිද YouTube උත් එහෙමයි YouTube වල on කරපු pages තියෙනවා on කරපු channels තියෙනවා හැබැයි ටිකක් ගණන් Facebook වගේ නෙමෙයි ටිකක් ගණන් YouTube වල ගත්තාම YouTube වල channels ගත්තාම සාමාන්‍යයෙන් ගත්තොත් ලක්ෂ 2කටවත් මේ content monetizations on කරපු channel එකක් buy කරන්න එන අමාරුයි. හරිද? හැබැයි Facebook monetizations එහෙම නැත්නම් Facebook CM tools on next pages රුපියල් 50000කට ගන්නත් පුළුවන්. රුපියල් 30 40000කට ගන්නත් පුළුවන්. හරිද? ඒ වගේ range එකකින් ඉඳන් තියෙනවා ඒ උඩට. හරිද? ඉතින් මං කියන්නේ හොඳ opportunity එකක්. හරිද? buy කරන්න. buy කරලා මේව තියාගෙන ඉන්න අනාගතයේදී මේව ගණන් වැඩි වෙනවා. හරිද? රත්තරන් වගේ තමයි. හරිද? මාරම විදිහට ඉහළ යනවා. ගාන Facebook page එකක් ගත්තාම ඔයාලට sell කරන්න ඕන උනොත් මාරම ගණක් යනවා හරිද ලක්ෂ 50 60 අනිවාර්යෙන් ගාන යනවා රත්තරන් වලට වඩා ගණන් හරිද ඒක නිසා අනිවාර්යෙන්ම Facebook pages තියාගන්න මම කියනවා Facebook pages වලට resell කරන්න පුළුවන් ඉස්සරහෙදි මාරම විදිහට ගණන් වැඩි වෙනවා රත්තරන් වලටත් තියා හරිද ඉතින් Facebook pages ඕගොල්ලෝ buy කරන් තියාගත්තත් එකයි හරිද ඕගොල්ලෝ නිකන් ඕගනික් විදිහට traffic එක generate කරන් තියාගෙන හිටියත් එකයි හරිද එසේ වෙතත් ගණන් වැඩි වෙනවා මාරම විදිහට Facebook pages sell කරන්න යද්දි හරිද ඒක කියන්න පුළුවන් මේ මාකට් එකේ තියෙන සිටුේෂන් එකේ අනුව. හරිද? ඕක එක කතාවක්. අද කතා කරන්න යන්නේ නිවුස් channel එකක් හදන්න තමයි අපි යන්නේ. නිවුස් page එකක් හදන්න යන්නේ. එතකොට මම මෙතන page එක හදන part එක ගැන කියන්න යන්නේ. ඒක page එක හදන part එකකින් A to Z CM tools ගැන දැනගන්න අවශ්‍ය නම් Patreon community එකට එන්න. හරිද? අද මම කියලා දෙන්න යන්නේ මේ post එකක් කොහොමද ඕගොල්ලෝ A to Z හදාගන්නේ කියලා. හරිද? නිවුස් page එක. නිවුස් page එකට අදාළ කරන post එකක් ඕගොල්ලෝ කොහොමද හදාගන්නේ කියලා. හරිද? ඉතින් මම මෙතනදී type කරනවා give me post sorry give me news give me USA top rated news websites හරි
හරි හරි මේක ගෝල් ලොක්කු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මතක තියාගන්න. ඔයා දැන් මේ Facebook pages buy කරනවානේ හරි වහා YouTube channels grow up කරගෙන තියාගෙන ඉන්නවානේ. මේක මාරම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ළමයි වා හිතනවා නම් අද මේ තියෙන මිල ගණන් ඉස්සරහට මේව සෙල් කරද්දි දෙයි කියලා. එහෙම නෑ. හරිද? එහෙම නෑ. හරිද? මාරම විදිහට ගේන් අප් එකක් වෙනවා. හරිද? මාරම විදිහට ගේන් අප් එකක් වෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න. මම කිව්වේ buy and selling විතරයි. හරිද? CM tools වලින් මාරම ගණක් earn කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම මේ කියන්නේ මේ නිවස් channel එක පටන් ගන්න විදිහනේ. එහෙම නෙමෙයි. හරිද? AI niches තියනවා ළමයි. හරිද? අපි පහුගිය කාලෙදි කරා මාරම විදිහට පෝස්ට් දෙක තුනෙන් ඔයාලට රීච් එක අල්ල ගන්න පුළුවන්. ඕගනික් රීච් එක අල්ල ගන්න පුළුවන් මාරම විදිහට. හරිද? පොඩි ප්‍රොම්ප්ට් එකයි. හරිද? පොඩි ප්‍රොම්ප්ට් එකයි. මම කියන රිසර්ච් කරපුවා මම ඉගෙන ඉස්සරහට වීඩියෝස් මේ Patreon community එක ඇතුලේ කට්ටිය දානවා. හරිද? මාරම විදිහට රීච් එක හදා ගන්න පුළුවන්, engagement එක හදා ගන්න පුළුවන්, followers ලා count එක හදා ගන්න පුළුවන්. even fruits හදලා ඔයාලට වෙනම referral system එකක් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වැඩ කැලේ set එක මේක ඇතුලේ තියෙනවා. මම මේ සෙට් එක ගැන ඉස්සරහට මේ FD ගැන කියලා දෙනවා මේ Patreon community එකේ කට්ටියට A to Z. හරිද? ඒක ගොඩක් in deep මාතෘකාවක්. හරිද? ඉතින් මම මෙන්න මේ USA Today කියන මෙන්න මේ page එකට යනවා. මේ page එකට යන්නේ කොහොමද ළමයි? හරිද? මේ pages වලට යන්න දෙන්නේ නැද්ද? හරි. හරි. මෙන්න මෙතනින් අපිට sources set එක බලා ගන්න පුළුවන්. හරි. එන්න මේවා pages එන්න ඕනේ. හරිද? news pages එන්න ඕනේ ළමයි. හරි. හරි. නිවස් pages එකක්ද මේක? හරි. අපි ඔච්චර ඕනේ නැව BBC news එකට යමු. ළමයි හොට වැටලා ඉන්නවා මේ ඊරෑ වැය දෙකක්වත් නිදාගත්තේ නැව. ඒ කියන්නේ මේ ගණන් ගන්න එපා. හරි. එක එක ඒවා කියවෙයි. ඒක ගණන් ගන්න එපා. හරි. එතකොට දැන් මේ තියෙන ළමයි නිවස් page එක. හරිද? එතකොට මේ නිවස් page එකක් තියෙන්නේ. හරිද? එතකොට මම මෙතනින් එක නිවස් එකක් සිලෙක්ට් කරගන්නවා. හරි? එක නිවස් එක සිලෙක්ට් කරගෙන මේ තියෙන හැම සෙට් එකක්ම ඔයගොල්ලෝ කොපි කරගන්න. හරිද? මම මෙතන ළමයි කියලා දෙන්නේ ඔයගලන්ට AI වලින් කොහොමද ඔයගොල්ලෝ පෝස්ට් එකක් නිවස් පෝස්ට් ජෙනරේට් කරගන්න කියලා නිවස් පෝස්ට් හදාගන්න කියලා. හරි? ඊට පස්සේ ඔයගලන්ට මැනුවලිත් මේක හදන්න පුළුවන්. මැනුවලි Canva යූස් කරලත් ඔයගලන්ට මේක හදාගන්න පුළුවන්. මම ඒක ගැන ඉස්සරහට වීඩියෝ සෙට් එකක් දාන්න. කොහොමද කරන්න කියලා. හරිද? මෙන්න මේ විදිහට මේක කොපි කරගන්න. හරිද? මම මේ කියන්නේ ලේසිම පාට් එක ළමයි. හරිද? ලේසිම විදිහ තමයි මම මෙතනදී ඔයගලන්ට කියලා දෙන්නේ. ඔයාලමයි දැන් ChatGPT එක. හරි. ඔයාලට දැන් මේක ChatGPT එකෙන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් Gemini වගේ මොඩල් එකකින් කරන්න පුළුවන්. මම දැන් මෙන්න මේක අපි ජෙනරේට් කරගත්ත එක නෙමෙයි. sorry. තියෙන ටෙක්ස්ට් එක මෙතනට GPT එකට paste කරගන්නවා. හරිද? GPT එකට paste කරගෙන මම දැන් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් ලියගෙන තියෙනවා. මේකේ තියෙන generate a Facebook page post using this news. හරිද? පොඩ්ඩක් වැරදි ඇති ගණන් ගන්න එපා. The post should include both an image and text. You think you are the best post designer in the world. size එක දීලා තියෙනවා post size එක 3-4. ඊට පස්සේ ඔය විදිහට දැන් මම මේක paste කරගන්නවා. paste කරලා මම මේක send කරගන්නවා. send කරාට පස්සේ මෙයා අපිට post එකක් generate කරලා දෙන්න ඕනේ. හරිද? post එකක් generate කරලා දෙන්න ඕනේ. හරි. දැන් මෙන්න විදිහට post එක generate කරනවා ළමයි. හරිද? ඒත් එක්කම ළමයි මතක් කරනවා අපේ Patreon community එක. හරිද? Patreon community එකේ ළමයි අපි කතා කරන්නේ web development, හරිද? graphic design, ඊට පස්සේ මොනවද ළමයි? web development, graphic design, video editing වලින් match එකක් play කරගන්න කැමති හැමෝම. හරිද? අපේ Patreon community එකට එන්න. මේ Patreon community එකේ ළමයි කතා කරන්නේ අපි එක social media එකකින් කොහොමද ගේම් එකක් ගන්න කියලා නෙමෙයි. පැසිව් ඉන්කම් එකක් විදිහට මම කියලා දෙනවා මේක ඇතුළේදී A to Z. YouTube, Facebook, YouTube ඊට පස්සේ Facebook ළමයි ඊට පස්සේ Adobe Stock KDP. හරිද? ඔන්න ඔය සෙක්ටර් එක ගැන මම මේක ඇතුළේදී කියලා දෙනවා. පැසිව් ඉන්කම් එකක් විදිහට කොහොමද ඩෙවලොප් කරගන්නේ කියලා. ඊට පස්සේ මේන් බිස්නස් රෝල් එකක් විදිහට මම මෙතනදී ළමයි කියලා දෙනවා. මේන්ලි ફોකස් කරන්න Patreon community එක කට්ටියට web development, ඊට පස්සේ graphic design, ඊට පස්සේ video editing වලින් කොහොමද match එකක් play කරගන්නේ කියලා. හරිද? එතකොට video editing ගත්තාම ළමයි marketplace එකේ $50න් උඩ තමයි
සාමාන්‍ය පොඩි ෂෝට් වීඩියෝ එකක් එඩිට් කරගන්නත් තියෙන්නේ. හරිද? ඒකට ග්‍රැෆික් ඩිසයින්ස් ගත්තාම ග්‍රැෆික් ඩිසයින්ස් වල මාකට් ප්‍රයිස් එක ගොඩක් වැඩි. එතකොට මේවා ඕගොල්ලෝ කොහොමද Fiverr වල කම්පිටිෂන් එක අඩු gigs රිසර්ච් කරන්නේ? හරිද? අප්වර්ක් වල කම්පිටිෂන් එක අඩු බිස් කොහොමද රිසර්ච් කරන්නේ? මේ හැම දෙයක් ගැනම අපි A to Z මේක ඇතුලේ කතා කරන කොහොමද ඔයගොල්ලෝ ඇඩ්ස් රන් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්නේ, සර්විසස් එකක් දෙන්නේ කොහොමද කියලා මේ ඇතුලේ අපි A to Z කතා කරනවා. එතකොට මම මෙතනදී A to Z ටූල්ස් කිට් එක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි කොහොමද ප්‍රොම්ප්ටිං කරලා වැඩක් ගන්න කියලා කතා කරනවා. දැන් මෙතනදී අපි කතා කරලා තියෙන්නේ මේ CapCut basic එක set එක සහ CM pages කොහොමද buy කරන්න කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරලා තියෙනවා ළමයි AI marketing වීඩියෝ එකක් හදන්න. Honestly, it just smells like every mistake I've ever made, but greener. පෙන්නන්න. හරි. Wait, you just gave me this මෙන්න මේ විදිහට. හරි. මම පෙන්නන්නම් මේක ඔයගොල්ලන්ට. හරි. මෙන්න බලන්න ළමයි. හරිද? ඉතින් මේ වගේ මාකටිං වීඩියෝස් කොහෙවත් නැහැ ළමයි. හරිද? මේවා හදන හැටි මම A to Z කියලා දීලා තියෙනවා. මේක යුනික් concept එක ගොඩක් වයිරල් යන concept එකක්. මේකෙන් ඔයගලන්ට ගොඩක් affiliate products affiliate කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගලන්ට සාමාන්‍යයෙන් සති 3ක් 4ක් වගේ යද්දී ඔයගලන්ට ලොකු products count එක sell out කරගන්න පුළුවන්. හරිද? මේකට ඔයගලන්ට use කරන්න පුළුවන් social media platform set එක විදිහට Pinterest use කරන්න පුළුවන්. ඒ වගේම ළමයි ඔයගලන්ට YouTube use කරන්න පුළුවන්. YouTube වල දැන් comments pin කරන්න බෑ. ඒක අලුත් update එකක් එක්කලා. නමුත් ඔයගලන්ට පුළුවන් YouTube about එක through ඔයගලන්ට ඔයාලගේ own website එකක් කරහා product එක sell කරගන්න. හරිද? ඉතින් ඒ වගේ opportunity එකක් මේක ඇතුලේ තියෙනවා. ඔයාලගේ website එකක් create කරලා ඒක Google එකෙත් index කරලා ඔයගලන්ට ලොකු traffic එකක් ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ videos create කරලා. හරිද? ඉතින් මේවා ගොඩක් viral යන videos. මම ඒක ගැන ඉස්සරහට මේකේ මේ videos ගැන දාන්න මෙන්න මේ platforms combinate කරලා කොහොමද ඔයාලා market එක touch කරන්න කියලා. මේක ගැන මම ඉස්සරහට video set එකක් දාන්නම් මේක ඇතුලේ. හරිද? දැන්ට මේ marketing videos ගැන දාලා තින්නේ මේ videos කොහොමද create කරගන්න කියලා. එකපාරටම පිම්ම වයින්ද බෑන් ළමයි. අර background එක හදාගෙන අපි පයින්න ඕනේ. හරිද? ඉතින් ඒව ගැන කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ phone pack එක ළමයි Google එකේවත් නැහැ ළමයි. හරිද? ඉතින් ඕගොල්ලන්ට ඒක ඇවිල්ලා buy කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ graphic design A to Z වල. මෙතන Photoshop ගැන fully resources set එක දීලා තියෙනවා. හරිද? එතකොට මේ graphic designs part 1 basic set එක. හරිද? එතකොට මෙතනදී millionairesලා use කරන 5 SEO 5 orders SEO sorry 5 gigs SEO කරගන්න පුළුවන්. method එකක් ගැන මේකේ කියලා දීලා තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ කියලා දීලා තියෙනවා. එතකොට Adobe ගොඩක් කට්ටියට ප්‍රශ්න එන්නේ ළමයි. මෙන්න මේ similar contents වදින එක. හරිද? ඉතින් similar contents වදින එකට reason එකක් දීලා තියෙනවා. prompting video series එකක්ම කරලා තියෙනවා. මෙන්න බලන්න ළමයි. හරිද? prompting video series එකක්ම similar content issues වලින් කොහොමද බේරෙන්නේ කියලා මේක ඇතුලේ අපි කතා කරලා තියෙනවා. හරිද? ඔන්න ඔයගේ ගොඩක් දේවල් අපි Patreon community එකේ ඇතුලේ කතා කරනවා. එන කට්ටිය එන්න ලොකු match එකක් play කරගන්න පුළුවන්. හරිද? ඒත් එක්කම ළමයි අපි අපේ post එක බලමු. ChatGPT එකෙන් generate වෙච්ච. හරි. මෙන්න මේ වගේ post එකක් තමයි generate වෙලා තියෙන්නේ. හරිද? දැන් ළමයි මේක AI වලින් generate කරපු image එකක් කියලා කොයිම වෙලාවකවත් හොයන්න බෑ. හරිද? මෙයාට set එක පොඩ්ඩක් ඔයගලන් crop කරලා මේක Facebook එකේ post කරන්න පුළුවන්. හරිද? නමුත් හරිද? ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. මේක පොඩ්ඩක් summarize කරලා දාන්න. හරිද? මම ඒකට second text එකේ දාලා තියෙනවා. මම මේක ගැන සම්පූර්ණයෙන්ම හරිද? මේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක මේක ඔයගලන්ට ටයිප් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපේ Patreon එකට ඇවිල්ලා Patreon එකෙන් මේක ගන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒක ඔයගොල්ලෝ දැනගන්න. හරිද? ඊට පස්සේ මම මේක සමරයිස් කරනවා. හරිද? මේක සමරයිස් කරනවා. ඉතින් අපිට දැන් මෙන්න මේ වගේ සෙට් එකක් ලියලා දෙනවා. නමුත් ඉමේජ් එක ජෙනරේට් කරලා දුන්නේ නැහැ. හරිද? හරි. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට fully prompt එක ආපහු copy කරගන්නවා. fully prompt එක copy කරගෙන මම මෙතනට දාගන්නවා. දාගෙන හරිද? මෙන්න මෙතනට. හරිද? මෙන්න මෙතනට ඒ අපි දෙවෙනියට දාගත්ත ටෙක්ස්ට් එක paste කරනවා. හරිද? paste කරලා ඔබන්ට මේක send කරන්න පුළුවන්. දැන් send කරන්න බෑ මේ new chat එකක් ගන්න කියලා තියෙනවා මේ reach limitation එකක් තියෙන නිසා. හරි. මම දැන් වෙන විදිහට send කරනවා. හරි. send කරාට පස්සේ අපිට image එක generate කරලා දෙනවා අර text එක ටිකක් simplify කරලා. හරිද? ඉතින් ළමයි Patreon community එකට එන්නලා. හරිද? Patreon community එකේ ගොඩක් දේවල් අපි කතා කරනවා. හරිද? ඉස්සරහට prompting video series එකකුත් ඔයගොල්ලන්ට දානවා. හරිද? ඒ කියන්නේ ස්පෙෂල් නීචස් වලට දැන්ටමත් ස්පෙෂල් නීචස් කරනවා. නමුත් ඒක ටිකක් ස්පෙෂල් Facebook කරන කට්ටිය ටිකක් ස්පෙෂල් වීඩියෝ සීරීස් එක. ඒක වැටෙනවා Patreon community එකේ කට්ටියට. ඕගොල්ලන්ට එන්න පුළුවන්. මෙතන සම්පූර්ණ full stack knowledge එක ඕගොල්ලන්ට දෙනවා. social media through ඕගොල්ලෝ හොඳ ගේම් ගහන්නේ social media විතරක් නෙමෙයි. හරිද?
ඔගොල්ලෝ බිස්නස් එකක් අනිවාර්යෙන් මෙතන 5 accounts වල first order එක ගත්ත කට්ටිය ඉන්නවා එක්කෙනෙක්. දැන් තමයි සීමිත ප්‍රමාණයක් මේක ඇතුළේ ඉන්නේ එක්කෙනෙක්වත් තාම membership එක cancel කරලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ජෙනරේට් කරලා දෙනවා post එක. ඉතින් මේවා ඔයගොල්ලන්ට FB එකට දාන්න පුළුවන්. FB එකට දාලා හොඳ engagement එකක් ගන්න පුළුවන්. හරිද? මේක ළමයි AI වලින් ජෙනරේට් කරා කියලා හිතන්න බෑ. හරිද? තාමත් AI post වලට reels වලට monetizations දෙනවා FB එකේ. ඔය කට්ටිය කිව්වට මේ AI videos වලට monetizations දෙන්නේ නැහැ අනම්මනම් කිව්වට value එකක් add කරන්න ඕනේ කිව්වට එහෙම එකක් නැහැ. තාමත් AI videos වලට monetizations දෙනවා. but reason එක තමයි යම්කිසි update එකක් ආවොත් හරිද? ඔයාලට එක රිස්ක් එකක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් manual edit එකක් දාන්න. දැම්මොත් ඔයගොල්ලන්ට match එක play කරගන්න පුළුවන්. හරිද? තාමත් දෙනවා AI වලට monetizations. එහෙම කිසිම link එකක් නැහැ. නමුත් ඔයාලා මේ වැඩේ value එකක් add කරොත් හරිද? ලොකු match එකක් play කරන්න පුළුවන් මේක. මේකට මොකක් හරි watermark එකක් add කරා මොකක් හරි දෙයක්. හරිද? මොකක් හරි දෙයක් add කරා ඔයගොල්ලන්ට game එක play කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මම අද කියලා දුන්නේ මේ news post කොහොමද design කරගන්නේ කියලා. හරිද? ඉතින් ඔක තමයි අද කතාව ළමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. good bye.